අමිලට මොකද වුනේ? අද අමිලය නෑනේ. හරි. ළමයි බලා ගන්න. මුන්හාවා චොම්බෝ 23 වෙනි පාඩමේ සංස්කෘතිය සහ තොරතුරු කොටස. 23 වෙනි පාඩමේ සංස්කෘතික සහ තොරතුරු කොටස. මුන්හා කියලා කියන්නේ ළමයි සංස්කෘතිය, වා කියලා කියන්නේ සහ සමග, චොම්බෝ කියලා කියන්නේ තොරතුරු. සංස්කෘතිය සහ තොරතුරු. බලන්න හංගුගේ කොරියාවේ අයි දාලා අයිතිය හංගවල තියෙන්නේ හොඳේ. හංගුගේ කොරියාවේ උචේ ගොක් කියලා කියන්නේ තැපැල් කන්තෝරුවේ සෝබිස කියලා කියන්නේ මොනවද? සේවා. සේවා. කොරියාවේ තැපැල් කන්තෝරුවෙන් වෙන සේවා ගැන තමයි ඉගෙන ගන්න. ගොඩක් හොඳ චොම්බු කොටසක් ප්‍රශ්නයක් එමේ ඇදී හොඳට බලා ගන්න. හොඳයි. හරි. බලමු මොනවද මේ සේවා කියලා. මොනවද මේ සේවා කියලා බලමු. තැපැල් සේවය උචේගුක් සර්විස්. තැපැල් සේවය කියලා දාගන්න. බලන්න උචේ ගුගන් තැපැල් කන්තෝරුව නම් උචේ ගුගන් තැපැල් කන්තෝරුව නම් තරන් සරමේකේ වෙනත් පුද්ගලයන්ට ඒකේ කියලා කියන ළමයි ටර්ගෙන් කියන අදහස. තරන් සරමේකේ වෙනත් පුද්ගලයන්ට ප්යොන්ජිනා ප්යොන්ජි කියලා කියන්නේ ලියුම් නායිනා වලින් කියන්නේ හෝ. එහෙනම් ලියුම් හෝ මුන්සෝ කියලා කියන්නේ මොනවද? මුන්සෝ ලේඛන ડોකියුමන්ට් කියලා කියන්නේ ලේඛන. එහෙම නැත්නම් සෝපෝ පාර්සල් තංගල් ආදිය පොනෙද කියලා කියන ළමයි යවනවා. අපි පොනෙදගේ අර්ථ සියල්ල කතා කරා. පොනෙද කියලා කියන්නේ මෙතන යවනවා කියන අදහස. අල්තේ ග්‍රැමරකින් කියන්නේ ළමයි විටදී. යම්කිසි ක්‍රියාවක් කරන විටදී. එහෙනම් ලියුම් සහ ලියුම් හෝ මුන්සෝ ලිපි ලේඛන සෝපෝ පාර්සල් තං ආදිය පොනෙල් තේ යවන විටදී භාවිතා කරන ඉයුම් හානන් භාවිතා කරන නන් කියන්නේ වර්තමාන කාලයෙන් කරන කියන අදහස භාවිතා කරන ගොත්තිම් නිදා ස්ථානයක් වේ. ස්ථානයක් වේ කියලා කියන. ඊළඟට බලන්න වේගුගේ විදේශ රටවලට වේගුගේ විදේශ රටවලට ගුක් කියන්නේ රට වේගුක් කියලා කියන්නේ විදේශ රට. වේ කියලා කියන්නේ පිට කියන අර්ථය. විදේශ රටකට මුල් ගොනල් භාණ්ඩ පොනෙද යවනවා පොනෙල් තේ යවන විටදී අල්තේ ග්‍රැම කල්ල ගන්න විටදී. විදේශ රටකට මුල් ගොනල් භාණ්ඩ පොනෙල් තේනන් යවන විටදී නම් කුක්චේ තග්ගප් උප්යොන් මොකද්ද? ජාත්‍යන්තර අධිවේගී තැපෑල EMS කියලා අපි කියන්නේ. කුක්චේ තග්ගප් උප්යොන් ජාත්‍යන්තර අධිවේගී තැපැල් සෝබිස ඉන් සේවාවක් වන ඉන් කියලා කියන්නේ වන කියන අදහස. ජාත්‍යන්තර අධිවේගී තැපැල් සේවාවක් වන සෝබිසයින් තැපැල් සේවාවක් වන EMS එක්ස්ප්‍රස් මෙයිල් සර්විස් කියලා කියන්නේත් මේකට. ජාත්‍යන්තර අධිවේගී තැපැල් සේවය. අන්නේ සේවය ළමයි ඉයොන් හදා කියන්නේ භාවිතා කරනවා ඉයොන් හා මෙයොන් භාවිතා කරනවා නම් භාවිතා කළාම මොකද මෙයොන් ග්‍රැම එකෙන් කියන්නේ කරනවා නම් කළාම ප්යොන්ලි හම් නිදා පහසුයි කියලා කියනවා. ප්යොන්ලි හම් නිදා පහසුයි කියලා කියනවා. ප්යොන්ලි හදා කියලා කියන ළමයි පහසුයි. සමාන පද කියන්නේ ප්යොන් හදා ප්යොන්ලි හදා ප්යොන්ලි හදා නැත්නම් ප්යොනන් හදා ප්යොනන් හදා එහෙම නැත්නම් කාන් ප්යොන් හදා කාන් ප්යොන් හදා පහසුයි. මෙයාලගේ පන්දේ මල්ල එක මොකද්ද විරුද්ධ පදේ? ඉදිරියට පුල් විතරයි ඉන්නේ. පුල් කියලා කියන්නේ නැත යන අර්ථය. එහෙනම් පුල් පියොන් හදා අපහසුයි. පුල් පියොන් හදා අපහසුයි. හරිනේ? හරි. එහෙනම් මෙන්න මේ EMS එක කුක්ෂේතග්ගප උපයොන් සොබිස ජාත්‍යන්තර අධිවේගී තැපෑල යොන් හාමියොන් භාවිතා කරනවා නම් ප්යොන්ලි හම්නිදා පහසුයි කියලා කියනවා. ඊළඟට බලාගන්න EMS රෝ මේ ජාත්‍යන්තර අධිවේගී තැපෑලෙන් මේ EMS කියන එකට කියන්නේ කුක්ෂේතග්ගප උපයොන් කියලා. හොඳයි. කොරියන් වලින් එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් EMS. EMS රෝ EMS එකෙන් ජාත්‍යන්තර අධිවේගී තැපෑලෙන් රෝරෝ ග්‍රැම එක අල්ල නයන්න ගන්න එතන. තැපෑලෙන් උප්පයොන් මුරල් තැපැල් භාණ්ඩ උප්පයොන් මුරල් තැපැල් භාණ්ඩ පොනෙද කියලා කියන්නේ යවනවා පොනේ මෙයොන් යවනව නම් මෙයොන් ග්‍රැම එකෙන් කරනව නම් කලාම යවනව නම් පරගෝ වේගවත් ඒ වගේම පරද කියලා කියන්නේ වේගවත් ඉක්මන් ගෝ ග්‍රැම එකෙන් කරලා ඒ වගේමනේ. එහෙනම් වේගවත් ඒ වගේම
අංජොන්හගේ ආරක්ෂිතව අංජොන් හදා කියලා කියන්නේ මොකද ළමයි? ආරක්ෂිතයි. ආරක්ෂා කරනවා. සමානයි මොකද්ද? හෝ හදා. හෝ හදා ඕව සමාන. එහෙනම් ආරක්ෂිතව මේකෙන් යවනවා නම් වේගවත් ඒ වගේම අංජොන්හගේ ආරක්ෂිතව පද්නන් සරා මේකේ ලබන මිනිස්සයාට ලබන පුද්ගලයාට ඒකේ කියලා කියන ටර්ගෙන් ආරක්ෂිතව වේගවත් ඒ වගේම අංජොන්හගේ ආරක්ෂිතව පද්නන් සරා මේකේ ලබන පුද්ගලයාට චොන්ඩල්සු ඉස්සමියෝ චොන්ඩල් හදා කියලා කියන ළමයි බාර දෙනවා කියන අදහස. ගෞරවාර්ථයෙන් දෙනවා කියන අදහස. බාර දෙනවා ඕන දෙයක්. හරි. බාර දෙනවා. චොන්ඩල් හදා කියලා කියන්නේ බාර දෙනවා කියන අදහස. චොන්ඩල් හදා එහෙම නැත්නම් තව එකක් ගන්න පුළුවන් අපිට මේ චොන් හදා. චොන් හදා බාර දෙනවා. හරි. දෙනවා බාර දෙනවා කියන අදහස. ඔයාලා දැන් සාමාන්‍ය ඉගෙන ගන්නවනේ දෙනවට කොහොමද කියන්නේ අපි චුදා කියලා කියනවනේ. චුදා. එහෙම නැත්නම් ඊළඟට ගෞරවාර්ථයෙන් අපි කියනවා දරිදා කියලානේ. දරිදා කියලා ගෞරවාර්ථයෙන් දෙනවා. ඊටත් වඩා ගෞරව තමයි ළමයි මේ චොන් හදා කියලා කියන්නේ. පිරිනමනවා බාර දෙනවා කියන අදහස චොන් හදා. එහෙම නැත්නම් මෙතන තියෙන මොකද්ද? චොන්දල් හදා. චොන්දල් හදා. බාර දෙනවා කියන අදහස. බාර දෙනවා කියන අදහස. හරි. බාර දෙනවා කියන අදහස. එහෙනම් මේකෙන් යවුවම තැපැල් භාණ්ඩ වේගවත් ඒ වගේම ආරක්ෂිතව පද්නන් සරා මේකේ ඒක ලබා ගන්න පුද්ගලයාට චොන්දල් හල්සුමියෝ චොන්දල් හදා බාර දෙන්න පුළුවන් අල්සු ඉත්ත ග්‍රෑම එක එකතු වෙන්නේ කරන්න පුළුවන්. එහෙනම් චොන්දල් හල්සු ඉස්සමියෝ මෙයෝ කියලා කියන්නේ අතර. එහෙනම් බාර දෙන්න පුළුවන් අතර වේගවත් ඒ වගේම ආරක්ෂිතව බාර දෙන්න පුළුවන් අතර ඔන්ලයින් ඒසෝ ඔන්ලයින් එකේ ඒසෝ කියන්නේ සිට දියල් නයන් ඔන්ලයින් එකෙන් අන්තර්ජාලයෙන් සිල්සිගන රෝ කියලා කියන්නේ ළමයි සිල්සිගන් කිව්වොත් මේ දැන් වෙලාව කියන අර්ථය. සිල්සිගන් මේ දැන් වෙලාව. ඒ කියන්නේ අපිට හිතුනොත් ඕන වෙලාවක කියන අර්ථය හොඳයි. එම වෙලාවෙම අපිට හිතුනොත් දැන් මේකෙන් භාණ්ඩය යවල අපිට හිතුන වෙලාවෙම සිල්සිගන රෝ. අපිට හිතුන වෙලාවෙම මේ දැන් වෙලාවෙම નિયમિત වෙලාවට එහෙම නැත්තම් දැන් හිතුනොත් දැන් කළා. සිල්සිගන්. ඒක තමයි කියන්නේ දැන් මේ වර්තමාන වෙලාව කියන අදහස. අපිට මේ දැන් පරීක්ෂා කරන්න හිතුනොත් ටක් ගාලා පරීක්ෂා කරන්න පුළුවන් ඒක. එහෙනම් ඔන්ලයින් එකෙන් සිල්සිගනරෝ નિયમિત වෙලාවට ඕන වෙලාවට සිල්සිගනරෝ નિયમિત වෙලාවට ඕන වෙලාවට ඒ වෙලාවෙම එහෙම නැත්තම් ඒ වෙලාවෙම පේදල් සංහාන් බෙදා හැරීමේ తত্ত্বය සංහාන් කියලා කියන්නේ తত্ত্বය පේදල් හදා බෙදා හරිනවා පෙසොන් හදා සමානයි. ඒ බෙදා හැරීමේ తত্ত্বය සංහාන් తত্ত্বය මෙන්න මෙතනට හිස් තැනවනවා හොඳට බලා ගන්න. චෝවේ හල්සු ඉස්සම්නිදා අනිවාර්යෙන් හිස් තැනනව ගහන්න. මොකද්ද කරන්න පුළුවන් දැන් කුක්චේතග්ගප් එකෙන් යවුවා තමන්ට කැමති වෙලාවක මොකද්ද මේ බෙදා හැරීමේ తত্ত্বය යවුව බාණ්ඩේ తত্ত্বය හොඳට තියෙනවද ළඟා වෙන තව කොච්චර දවස් යනවද කියලා අපිට චෝහේ කරන්න පුළුවන්. මොකද්ද ළමයි පරීක්ෂා කරන්න පුළුවන්. චෝහේ අදා කියලා කියන්නේ ඒක. අල්සු ඉත්තග්‍රෑම එකකින් කියන්නේ කරන්න පුළුවන්. එහෙනම් චෝහේ හල්සු ඉත්ත පරීක්ෂා කරන්න පුළුවන්. හින්දා චොස්සම් නිදා හොඳයි. එහෙනම් මේ කුක්චේතග්ග උප්පයන් එහෙම නැත්නම් EMS එකෙන් යවුවම අදාළ භාණ්ඩය අපිට ඔන්ලයින් එකෙන් සිල්සිගනර ඕන වෙලාවක નિયમિત වෙලාවට අපිට පරීක්ෂා කරන්න බලන්න පුළුවන්. භාණ්ඩයේ ගුණාත්මය කොහොමද හොඳ තත්ත්වයේ තියෙනවද කවද වෙනවද ළඟා වෙන්න කියලා අපිට පරීක්ෂා කරන්න පුළුවන්. ඒක තමයි චෝහේ හදා කියලා කියන්නේ. චෝහේ හදා කියලා කිව්වේ ඒක. හිස්තැන එනවා මෙතනට හොඳයි. හිස්තැන එනවා අනිවාර්යෙන් එනවා. මතක තියාගන්න. චෝහේ අදා ගහන්න එනවා. චෝහේ අදා කියලා කියන්නේ පරීක්ෂා කරනවා. චෝහේ අදා කියලා කියන්නේ ඒක. හරි පරීක්ෂා කරනකොට තව වචන ටිකක් බලමු අපි. පරීක්ෂා කරනකොට ඊට තියෙන දැනකින් ලියමු මෙන්න මෙතනින් ලියමු. පරීක්ෂා කරනකොට මොනවද ළමයි තව කියන්නේ? අපි චෝහේ අදාගෙන ඉස්සෙල්ලා ලියමු චෝහේ අදා. චෝහේ අදා පරීක්ෂා කරනවා. හරිද? චෝහේ අදා පරීක්ෂා කරනවා. එහෙම නැත්නම් ඔය විමසනවා කියලා පොඩි අර්ථයක් තියෙනවා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒකත් මෙතනත් විමසලා බලන්න පුළුවන්. ඒ වගේත් අර්ථයක් තියෙනවා. එහෙම නැත්නම් පරීක්ෂා කරනවා කියලා දාගන්න. වඩාත් හොඳයි. චනෙක් චෝහේ කියලා කියන්නේ මොකක්ද? ඊළඟ පාඩමේදී අහුවෙනවා. චනෙක් කියලා කියන්නේ ශේෂය. චනෙක් චෝහේ බැංකු පොතේ ශේෂය පරීක්ෂා කරනවා. චනෙක් චෝහේ. බැංකු පොතේ චනෙක් එක චනෙක් ශේෂය පරීක්ෂා කරනවා. චනෙක් චෝහේ කියලා කියන්නේ පරීක්ෂා කරනවා. එහෙම නැත්නම් පරීක්ෂා කරනවට තව සමාන පද මොනවද ළමයි? හාගින් හදා කියලා කියනවා අපි නේ.
හාගින් හදා එහෙම නැත්නම් චොම්කොම් හදා හොඳයි ආයුධ වගේ පරීක්ෂා කරනවා එහෙම නැත්නම් වැඩපලේ යන්ත්‍ර සූත්‍ර පරීක්ෂා කරලා බලනවා වැඩ කරන්න කලින් චොම්කොම් හදා එහෙම නැත්නම් තව මොනවද ළමයි පරීක්ෂා කරනවට කොම්ස හදා සාමාන්‍යයෙන් පී කොම්ස කියන්නේ රුධිර පරීක්ෂාවක් කරනවා කොම්ස හදා පරීක්ෂා කරනවා හොඳයි පරීක්ෂා කරනවා ඊට පස්සේ කොම්ජින් හදා හොඳයි කොම්ජින් හදා පරීක්ෂා කරනවා කොම්ජින් හදා භාවිතා කරන්නේ අපි සෞඛ්‍ය පරීක්ෂාවට කොහොම අපි සෞඛ්‍ය පරීක්ෂාවට කියන්නේ කොන්ගන් කොම්ජින් කියලා කොන්ගන් කොම්ජින් සෞඛ්‍ය පරීක්ෂාව කොන්ගන් කොම්ජින් සෞඛ්‍ය පරීක්ෂාව අන්න ඔතනින් තමයි කොම්ජින් හදා හැදෙන පරීක්ෂා කරනවා සෞඛ්‍ය පරීක්ෂා හරිද ඊට පස්සේ ළමයි සිම්ස හදා කියන්නේත් පරීක්ෂා කරනවා සිම්ස හදා කියන්නේත් පරීක්ෂා කරනවා මේක භාවිතා වෙන්නේ අපි දැන් කොරියාවට ගියහම හරිද ගිහිල්ලා බැස්ස ගමන් අපේ රටට ඇතුල් වීමේ පරීක්ෂාව කරනවා අන්න සිම්ස හදා රටකට ඇතුල් වෙනවට කොහොමද අපි කියන්නේ ළමයි ඉබ්ගුක් හදා එහෙනම් ඉබ්ගුක් සිම්සා කියලා කියන්නේ අන්න සිම්සා භාවිතා වෙන තැන මොකද්ද රටට ඇතුල් වීමේ පරීක්ෂාව ඉබ්ගුක් සිම්සා රටට ඇතුල් වීමේ පරීක්ෂාව හොඳයි ඊට පස්සේ තව පරීක්ෂා කරනවාට කියනවා දැන් වෛද්‍යවරයා රෝගියා පරීක්ෂා කරනවා නලාව තියලා මොකද්ද කියන්නේ අපි වචනේ වෛද්‍යවරයෙක් රෝගියෙක් නලාව තියලා පරීක්ෂා කරන රූපයක් එයි අනිවාර්යෙන් කොහොමද කියන්නේ චින්චල් හදා මොකද්ද චින්චල් හදා වෛද්‍යවරයා රෝගියාව පරීක්ෂා කරනවා චින්චල් හදා හරිද එහෙම නැත්නම් තව පරීක්ෂා කරනවාට කියනවා සල්පිදා කියලා කියනවා අපි ඔක්කොම ටික එකතන දාගන්න සල්පිදා තවත් කොහෙවත් ඉගෙන ගන්න ඕනේ සල්පිදා එහෙම නැත්නම් සල්පිය පෝද පරීක්ෂා කරලා බලනවා තව මයික් එක කොන්ලගාගේ හරි ඔෆ් කරගන්න සද්දයක් එනවා සල්පිය පෝද එහෙම නැත්නම් අපි වෙබ්සයිට් එකකින් හොයලා බලනවා දෙයක් වෙබ්සයිට් එකක් ඇතුළට ගිහලා පරීක්ෂා කරනවා ඒකට කොහොමද කියන්නේ කොම්සෙක් හදා කියලා කියනවා වෙබ්සයිට් එකකින් පරීක්ෂා කරනවා කොම්සෙක් හදා කියලා කියනවා ඔය ටික දාගන්න ඔන්න ඔක්කොම පරීක්ෂා කරනකොට සේරම දුන්නා හොඳේ සෙට් එකම ඔය සෙට් එක දාගන්න කොම්සෙක් හදා චෝස හදා දාගන්න පුළුවන් සමීක්ෂණය කරනවා එහෙම නැත්නම් චෝස කියලා කියන්නේ සමීක්ෂණයේ පරීක්ෂාව චෝස හදා හරි තවත් කොහෙවත් බලන්න ඕනේ නැහැ වුණ සෙට් එකම දීලා තියෙන්නේ පැහැදිලිනේ හරි මේ ටික කොටස තේරුණාද ළමයි මේ කොටස තේරුණාද ගැටලුවක් නැද්ද හරි බලමු ඊළඟ කොටස බලන්න EMS නා ඔය EMS කියලා කියන්නේ කුක්චේතග්ග උප්පයන් ජාත්‍යන්තර අධිවේගී තැපෑල නා කියලා කියන්නේ හෝ කුක්චේ සෝපෝ ජාත්‍යන්තර පාර්සල් හංකොම්පයොන් ගුවන් තැපෑල සොන්පයොන් නැවෙන් ගුවනින් එහෙම නැත්තම් නැවෙන් හංකොම්පයොන් ගුවනින් සොන්පයොන් කියලා කියන්නේ නැවෙන් කියන අර්ථය නැව් මාර්ගයෙන් එහෙම නැත්තම් ගුවන් මාර්ගයෙන් ප්යොන්ජි කියලා කියන්නේ මොනවද ලියුම් චෙක් කියලා කියන ළමයි පොත් කියලා කියන්නේ ඇඳුම් පජංපුම් කියලා කියන්නේ මොනවයි පොටි අදින ඒවානේ දානවද ඒවද පොටි අදින ඒවා කියලා අපේ කට්ටිය නම් කියන්නේ බැටරි නෑ 100ට 2යි මම යනවා හොදේ බැටරි බහැලාද ඔව් හරි එහෙනම් මේ රෙකෝඩින් එක බලා ගන්න හොදේ රෙකෝඩින් එක බලා ගන්න හරි ප්යොන්ජි ඔහොම ජාජරයට ගහ ගන්න ඉතින් ඉවරයි නේ වැඩේ හරි ලියුම් පොත් ඇඳුම් හජම්පුම් කියලා කියන ළමයි රූපලාවන්‍ය උපකරණ රූපලාවන්‍ය බඩු තන් ආදිය පොනෙල්සු ඉජ්ජිමාන් පොනෙද කියන්නේ යවනවා ළමයි අල්සු ඉත්ත ක්‍රමයකින් කියන්නේ කරන්න පුළුවන් ජීමාන් ක්‍රමයකින් කියන්නේ උනත් නමුත් එතකොට මෙන්න මේ ලියුම් පොත් ඇඳුම් රූපලාවන්‍ය බඩු තංගල් ආදිය පොනෙල්සු ඉජ්ජිමාන් යවන්න පුළුවන් නමුත් EMS එකෙන් මෙන්න මේවා යවන්න පුළුවන් ජාත්‍යන්තර අධිවේගී තැපෑලෙන් ලියුම් යවන්න පුළුවන් පොත් යවන්න පුළුවන් ඇඳුම් යවන්න පුළුවන් රූපලාවන්‍ය බඩු යවන්න පුළුවන් නමුත් හැබැයි අම්සි කෑම යක් කියලා කියන මොනවද බෙහෙත් යක් කියලා කියන බෙහෙත් වලටත් ආසන්න වශයෙන් කියලා ගන්නත් පුළුවන්
කෑම බෙහෙත් හ්‍යොංගම් කියලා කියන්නේ මුදල්. තංගන් ආදිය නම් පොනෙල්සු ඔප්සම් නිදා. පොනෙද යවනවා එල්සු ඔප්සම් නිදා ක්‍රමයකින් කියන්නේ මොකද ළමයි? කරන්න බෑ. එහෙනම් මෙන්න මේ කෑම බෙහෙත් මුදල් ආදිය පොනෙල්සු ඔප්සම් නිදා යවන්න බෑ කියලා කියනවා. යවන්න බෑ කියලා කියනවා. ඊට පස්සේ කියනවා මුල්ලෝන් ඇත්ත වශයෙන්ම නිසකවම තොන්සික් මුල් කියලා කියන්නේ ශාක හෝ සතුන්. තොන්සික් මුල් කියලා කියන්නේ ශාක හෝ සතුන්. ඉනා හෝ ඉන්හාසොන් මුල්චිල් කියලා කියන්නේ මොනවද ළමයි? ගිනි ගන්නාසුළු ද්‍රව්‍ය. ඉන්හාසොන් මුල්චිල්. මම මේ පොඩි වෙනසක් තියෙන මේ කියලා දෙන්නම් කියලා ඉවර වෙලා. ඉන්හාසොන් මුල්චිල් කියලා කියන්නේ ගිනි ගන්නාසුළු ද්‍රව්‍ය. මේ ප්‍රයෝජිපන්න එක આવොත් මේ දෙකම එක වගේ මම කියලා දෙන්නම් පස්සේ. ගිනි ගන්නාසුළු ද්‍රව්‍ය. ඊට පස්සේ පුප්පල් මුල් කියලා කියන්නේ මොනවයි? පුපුරණ ද්‍රව්‍ය. තං දෝ ආදියත්. තං කියන්නේ ආදිය, දෝ කියන්නේ අල්ත යන්න. තං දෝ ආදියත්. පොනෙල්සු ඔප්සම් නිදා යවන්න බෑ. එල්සු ඔප්ත කරන්න බෑ. පොනේ දාවනවා පොනෙල්සු ඔප්සම් නිදා යවන්න බෑ. එහෙනම් මේ කුක්චේතග්ගප් එකේ මොනවද යවන්න පුළුවන්? ලියුම් යවන්න පුළුවන්, පොත් යවන්න පුළුවන්, ඇඳුම්, රූපලාවන්‍ය බඩු ඒවා ඇකි. හැබැයි කෑම, බෙහෙත්, මුදල්, ගිනි ගන්නාසුළු ද්‍රව්‍ය, පුප්පල් මුල්, පුපුරණ ද්‍රව්‍ය ආදිය පොනෙල්සු ඔප්ත යවන්න බෑ. පැහැදිලිනේ? හරි. හරි ඒ කොටස තේරුණාද? නොතේරෙන තැනක් තියෙනවා නම් අහන්න. මේ ඉන්වාසොන් මුල්චිල් කියලා කියන්නේ ළමයි පුපුරණ ද්‍රව්‍ය හොඳේ. ඉන්වාසොන් මුල්චිල් කියලා කියන්නේ පුපුරණ ද්‍රව්‍ය. සංවාසොන් මුල්චිල් කියලා කියන්නේ ඔක්සිකාරක ද්‍රව්‍ය. ওই දෙකේ ප්‍රයෝජිපන්න එක වගේමයි. ඒකයි මම මේ කිව්වේ. ප්‍රයෝජිපන්න එක આવොත් සංවාසොන් මුල්චිල් කියලා කියන්නේ ඔක්සිකාරක ද්‍රව්‍ය. මුල්චිල් ඔක්සිකාරක ද්‍රව්‍ය. ওই දෙකේ ප්‍රයෝජිපන්න එක આવොත් එක වගේමයි. ඕක අඳුනගන්නේ අපි රූපයක් බලමුද පොඩ්ඩක් ඕන්න. පාඩමෙන් පොඩ්ඩක් පිටට ගිහිල්ලා. අපි බලමු ඉන්වාසොන් මුල්චිල් එකක් ගිනි ගන්නාසුළු ද්‍රව්‍ය. ඉන්වාසොන් පාට මේ ඉක්සින්න පේනවනේ ෂෙයා වෙලානේ තියෙන්නේ නේ. වෙන සයිට් එකක් පේනවනේ. හරි. ඉන්වාසොන් මුල්චිල් කියලා කියන ළමයි ගිනි ගන්නාසුළු ද්‍රව්‍ය හොඳේ. මුල්චිල්. ගිනි ගන්නාසුළු ද්‍රව්‍ය. ඉමේජ් එක බලමු. පේනවද ළමයි? පේනව නේද? ඕන රූපය આવොත් ඔන්න ඔය විදිහට තියෙන්නේ. ඕන් ඔය විදිහට තියෙන්නේ හොඳේ. මෙන්න මේ විදිහට තියෙන්නේ. රූපය આવොත්. ගිනි ගන්නාසුළු ද්‍රව්‍ය පේනවනේ. හරි දැන් සංවාසොන් මුල්චිල් එකත් ඔය වගේම තමයි චූටි වෙනසයි තියෙන්නේ. ඔක්සිකාරක ද්‍රව්‍ය. සංවාසොන් මුල්චිල්. අපේ කට්ටිය දන්නේ නැති කලින් පෙන්නලා දීලා තියෙනවා මම මේක. මේ තියෙන සංවාසොන් මුල්චිල් එක. පේනවද ළමයි? මොකද්ද මේකේ වෙනස? මැද රවුමක් තියෙන්නේ. මැද රවුමක් තියෙනවා පේනවනේ. අරකේ නිකම්ම ගිනි දැල්ලා තිබ්බේ මේකේ මැද රවුමක් තියෙනවා. පේනවනේ. එහෙනම් මැද රවුමක් තියෙන්නේ සංවාසොන් මුල්චිල් ලියා ගන්න. ඔක්සිකාරක ද්‍රව්‍ය. ඉන්වාසොන් එකේ මැද රවුම නැහැ. ඉන්වාසොන් එකේ මැද රවුම නැහැ හොඳේ. ඒකත් මතක තියාගන්න. රූප දෙක આવත් පටල ගන්න හින්දා දුන්නේ. හරි. සංවාසොන් මුල්චිල් වල තමයි මැද රවුමක් තියෙන්නේ. හරි අපි මේ කොටස බලමු. හරි ඊළඟට බලා ගන්න කුක්නේසෝ. කුක්නේ කියලා කියන රට තුල, රට ඇතුලේ. කුක්නේසෝ රට ඇතුලේදී චුන්යෝහන් වැදගත්. මුන්සෝ කියලා කියන ડોකියුමන්ට් ලිය කියවිලි. නා හෝ රට ඇතුලේ වැදගත් ලිය කියවිලි හෝ කෝගායේ මුල්පුම් කියලා කියන්නේ මිල අධික භාණ්ඩ. කෝගායේ මුල්පුම් කියලා කියන මොනවද? මිල අධික භාණ්ඩ. තත්වයෙන් උසස් කොපුම් චිල් කියලා කියන්නේ කොපුම් චිල් කියලා කියන්නේ හයි ක්වොලිටි එකේ. කොපුම් චිල්. පුම් චිල් කියලා කියන්නේ ක්වොලිටිය, කොපුම් චිල් කියලා කියන්නේ හයි ක්වොලිටි එක. උසස් තත්වයේ හරි කොපුම් චිල්. එහෙනම් කෝගායේ මුල්පුම් කියලා කියන්නේ මිල අධික භාණ්ඩ. මිල අධික භාණ්ඩ.
උසස් පාණ්ඩ තං ආදිය තං අල්ලාදිය පොනෙල් තේ පොනෙද කියන්නේ යවනවා පොනෙල් තේ යවන විටදී අල්තේ කියලා කියන්නේ කරන විටදී යවන විටදී සූර්යං හගින් සෝබිස සූර්යං කියලා කියන්නේ මොකද්ද සූර්යං කියලා කියන්නේ මොකද්ද සූර්යං හදා සූර්යං කියලා කියන්නේ ළමයි ලබා ගැනීම මොකද්ද ලබා ගැනීම සූර්යං කියලා කියන්නේ ලබා ගැනීම හරි සූර්යං කියලා කියන්නේ ලබා ගැනීම එතකොට සූර්යං හගින් කියලා කියන්නේ හගින් අද අපි කතා කරලා පරීක්ෂා කරනවා එතකොට ලබා ගැනීම පරීක්ෂා කරන ලබා ගැනීම පරීක්ෂා කරන සෝබිස සේවාවක් චේගොන් හානන් සපයන එතකොට මොකද්ද මේ ලබා ගැනීම පරීක්ෂා කරන සේවාවක් සපයන කියලා කියන්නේ සූර්යං හගින් සෝබිස සූර්යං කියලා කියන්නේ ලබා ගැනීම හගින් කියලා කියන්නේ පරීක්ෂා කරන සෝබිස සේවාවක් එහෙනම් රට ඇතුලේ වැදගත් ලියකියවිලි සහ කෝගායේ මුල්පුම් මිල අධික භාණ්ඩ තං ආදිය පොනෙල්තේ යවන විටදී සූර්යං ලබා ගැනීම පරීක්ෂා කරන සෝබිස සේවාවක් චේගොන් හදා සපයනවට ඒ කියන්නේ මෙහෙමයිනේ මේක කරන්නේ රෙජිස්ටර් තැපෑලෙන් තංගි උප්පියොන් එකේ හරිද රෙජිස්ටර් තැපෑලෙන් තමයි මේක කරන්නේ ඒ කියන්නේ රෙජිස්ටර් තැපෑලෙන් කවුරු හරි දැන් භාණ්ඩයක් යවනවා කෙනෙක්ට හරිද යවනවා මම කාට හරි භාණ්ඩයක් යවුවා කියන්නකෝ රට ඇතුලේ පාර්සලයක් යවුවා ඊට පස්සේ ඒක ලබා ගන්න තැනැත්ත ලබා ගත්තට පස්සේ පොඩි රිසිට් එකක් දෙනවා යාට අස්සම් කරන්න ලබා ගත්තා කියලා මම මේ භාණ්ඩේ යවපු භාණ්ඩේ ලබා ගත්තා කියලා අස්සම් කරන්න පොඩි රිසිට් එකක් දෙනවා ඒකේ අස්සම් කරාම පාර්සලේ යවපු කෙනාට දැනගන්න පුළුවන් පරීක්ෂා කරගන්න පුළුවන් මේ භාණ්ඩේ ලබා ගත්තා කියලා පැහැදිලිද පාර්සලේ යවපු කෙනාට දැනගන්න පුළුවන් මේක මෙයා ලබා ගත්තා කියලා ආන්න ඒක තමයි මේ සූර්යං හගින් සෝබිස එකක් කියලා කියන්නේ ලබා ගැනීම පරීක්ෂා කරන සේවාවක් සූර්යං හගින් සෝබිස පරීක්ෂා කරන සෝබිස සේවාවක් චේගොන් හානන් සපයන චේගොන් හදා සපයනවා චේගොන් හානන් සපයන තංගිරෝ රෙජිස්ටර් තැපෑලෙන් ඒක සපයන තංගිරෝ රෙජිස්ටර් තැපෑලෙන් පොනෙමියොන් යවනවනම් පෝදා අංජොන් නම් නිදා වඩාත් ආරක්ෂිතයි පෝදා අංජොන් නම් නිදා වඩාත් ආරක්ෂිතයි එහෙනම් මේ තංගි උප්පියොන් එකේ යවුවම මොනවද ළමයි වාසිය තියෙන්නේ රෙජිස්ටර් තැපෑලෙන් භාණ්ඩය යවුවම අපි භාණ්ඩයක් යවුවම් පස්සේ ඒක ලබා ගත්ත කෙනා රිසිට් එකක අස්සනක් දානවා අස්සන දැම්මට පස්සේ අපිට මොකද්ද කරගන්න පුළුවන් මේ භාණ්ඩය ලබා ගත්තයි කියලා අපිට පරීක්ෂා කරන්න පුළුවන් ඒක තමයි සූර්යං හගින් සෝබිස කියලා කියන්නේ ලබා ගැනීම පරීක්ෂා කරන සේවාවක් සපයනෝ තංගි උප්පියොන් එකකින් රෙජිස්ටර් තැපෑලෙන් පැහැදිලිද හරි හරි ඊළඟට බලන්න උප්පියොන් මුරල් තැපැල් භාණ්ඩය තංගිරෝ රෙජිස්ටර් තැපෑලෙන් ෆෝනෙමියොන් ඒ කතාව තමයි දැන් කියන්නේ හොඳයි මේ කතාව කියන්නේ මම කිව්ව කතාව කියන්නේ තැපැල් භාණ්ඩය රෙජිස්ටර් තැපෑලෙන් ෆොනෙද යවනවා ෆොනෙමියොන් යවනවා නම් යවුවම මෙයොන් ක්‍රමයක අල්ලගන්න කරනවා නම් කළාම පදන් සරාමි ලබාගත් පුද්ගලයා තැපැල් භාණ්ඩයේ රෙජිස්ටර් තැපෑලෙන් ෆොනෙමියොන් යවනවා නම් යවුවම පදන් සරාමි ලබාගත් පුද්ගලයා සූර්යං හූ කියලා කියන්නේ මොකද්ද දැන් සූර්යං හදා ලබා ගන්නවා සූර්යං හූ කියලා කියන්නේ ලබාගත්තට පස්සේ ලබන පුද්ගලයා ලබාගත්තට පස්සේ සූර්යං හූ ලබාගත්තට පස්සේ හූ කියන්නේ පස්සේ සෝමයන් හගේ දෙෝ ඉද්ගි තෙමුනේ සෝමයන් හදා කියලා කියන්නේ ළමයි අස්සම් කරනවා දැක්කද මම කියවනේ කතාව අස්සම් කරනවා කේදීද ග්‍රැමයක එකතු වෙන්නේ කරන ආකාරයටපත් වෙනවා එහෙනම් අස්සම් කරන විදියටපත් වෙනවා ගී තෙමුනේ කියලා කියන්නේ නිසා එහෙනම් අස්සම් කරන විදියටපත් වීම නිසා රෙජිස්ටර් තැපෑලෙන් යවුවම පදනන් සරාමි ඒක ලබාගත් පුද්ගලයා සූර්යං හූ ලබාගත්තට පස්සේ සොම්යොන් හගේ දියෝයිත් ගිතෙමුනේ අස්සම් කරන තත්ත්වයටපත් වීම නිසා ඒ කියන්නේ භාණ්ඩය ලබාගත්තට පස්සේ යා රිසිට් එක අස්සම් කරනවා පත් වීම නිසා ෆොනෙනන් සරාමි යවුව පුද්ගලයාට ඒ භාණ්ඩය යවුව පුද්ගලයාට සූර්යං සාසිල් ලබාගත්තු සත්‍ය
සූර්යයන් කියලා කියන්නේ ලබාගත් සාසිල් කියලා කියන්නේ සත්‍ය. එයා ලබාගත්තු සත්‍ය ඇත්ත. හගින් හල්සු ඉස්සම් නිදා පරීක්ෂා කරන්න පුළුවන්. හගින් හදා පරීක්ෂා කරනවා හල්සු ඉත්ත කියන්නේ කරන්න පුළුවන්. හගින් හල්සු ඉස්සම් නිදා පරීක්ෂා කරන්න පුළුවන්. දැන් කතාව කියුණානේ නේ. යව්ව පුද්ගලයාට ලබාගත්තු මිනිස්සයා ඒක ලබාගත්තට පස්සේ සූර්යයන් හු ලබාගත්තට පස්සේ එයා අස්සම් කරන්න ඕන. ඒ අස්සම් කරන විදිහටපත් වීම නිසා පොණෙන් සරාමි යව්ව පුද්ගලයාට සූර්යයන් සාසිල් එක ලබාගත්තු සත්‍ය හගින් හල්සු ඉස්සම් නිදා පරීක්ෂා කරන්න පුළුවන්. මෙයා ලබාගත්තද කියලා එයාට පරීක්ෂා කරන්න පුළුවන්. පැහැදිලිද? හරි. තේරුම් නැත්නම් අහන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් ගැටලුවක් නොතේරෙන තැනක් තියෙනවා නම් අහන්න නැවත අහන්න. තේරුණාද ළමයි? හරි. ඊට බලන්න අවසාන කොටස. හන්පෙයොන් අනෙක් අතට. අර එනමුත් අපි කියන්නේ තෝහන් තවද එහෙම නැත්නම් අනෙක් අතට කියලා අපි කියන්නේ. ආන්නේ වගේ. хан පෙයොන් කියලා කියන්නේ අනෙක් අතට. එහෙම නැත්නම් ඒ වගේම хан පෙයොන් පන් මෙයොන් කියලා කියනකොට පන් මෙයොන් කියලා කියනවා අනෙක් අතට හංගුගේ කොරියාවේ උචේ ගුගන් තැපැල් කන්තෝරුව නම් අනෙක් අතට කොරියාවේ තැපැල් කන්තෝරු නම් උප්පයොන් මුල් සෝබිස තැපැල් භාණ්ඩ සේවා සෝබිස කියන්නේ සේවා වේ කියන්නේ ළමයි හැරුණම ඊට අමතරව ඔය වේවල අර්ථය තමයි පිට දැන් උදාහරණයක් බලන්නකෝ වේ ගුක්කින් කවුද විදේශිකයන් පිට රට අය වේ ගුක්කින් එහෙනම් වේවල අර්ථය නිතරම පිට වේගන් හදා පිට වැඩකට යනවා වෙචුල් හදා පිටතට යනවා නිතරම වේ කියලා කියන්නේ පිට හැරුණම ඒකෙන් පිට ඒක හැරුණම තේරුණානේ එහෙනම් උප්පයොන් මුල් සෝබිස තැපැල් භාණ්ඩ සේවා වේ හැරුණම ඊට අමතරව කොරියාවේ තැපැල් කන්තෝරුව නම් තැපැල් භාණ්ඩ සේවාව හැරුණම ඊට අමතරව කන්දන්හන් ඔන්න ඔය ගැල්ල හොඳට මතක තියාගන්න පේපරේ දෙනකොට එයි හොඳේ පේපරේ දෙනකොට එයි මේ පාඩම් දෙකෙන් පේපර් එකක් දෙනවයි දැන් එතකොට කන්දන්හන් කියලා කියන්නේ මොකද ළමයි සරල කන්දන් හදා කියලා කියන්නේ සරලයි සමාන පදයක් කියන්නේ තන්සුන් හදා සමාන පදේ තමයි තන්සුන් හදා සරලයි එහෙනම් කන්දන්හන් සරල අන්හෙන් සෝබිසදෝ අන්හෙන් කියලා කියන්නේ බැංකු සෝබිස කියන්නේ සේවා දෝ කියලා කියන්නේ අල්තයන් එහෙනම් සරල බැංකු සේවා චෙගොන් හම් නිදා සපයනවලු අම්මට සිරි මරුනේ කොරියාවේ තැපැල් කන්තෝරු තැපැල් සේවා හැරුණම මොනවයි සරල බැංකු සේවාවලුත් සපයනවා ඒක මරු බැංකුවට යන්න නැත්නම් තැපැල් කන්තෝරුට ගියාම හරි හරිද ඊට පස්සේ බලන්න උචේගුක් ඒසෝදෝ තැපැල් කන්තෝරුවේදීත් දෝ කියලා කියන්නේ අල්තයන් තැපැල් කන්තෝරුවේදීත් අන්හෙන් ගෝවා කච්චි බැංකුව හා සමාන ගෝවා කච්චි කියන්නේ හා සමාන බැංකුව හා සමාන ගේචා කෙසොල් ගේචා කියලා කියන්නේ මොකද්ද ළමයි ගිනුම මේ දෙක එකටම යන බැඳි වචනේ ගේචාරල් කෙසොල් හදා මොකද්ද ආරම්භ හොඳයි ගේචා කෙසොල් කියලා කියන්නේ ගිනුමක් ආරම්භ කරනවා ගිනුමක් ඕපන් කරනවා ගේචා කෙසොල් බැඳිම වචන හොඳයි එහෙනම් බැංකුව හා සමානව ගේචා කෙසොල් හගෝන බැංකු ගිනුමක් ඕපන් කරනවා හෝ ගොනා කියලා කියන්නේ ක්‍රියාපද සමග හෝ ගොනා කියලා කියන්නේ ක්‍රියාපද සමග හෝ එහෙනම් බලන්නකෝ තැපැල් කන්තෝරුවේදී බැංකුව හා සමානව ගේචාරල් කෙසොල් හගෝන ගිනුමක් ඕපන් කරනවා හෝ ඔන්න ඒකත් කරගන්න පුළුවන් තැපැල් කන්තෝරුවේ ඒ වගේම පොහොම් කියලා කියන්නේ මොකද ළමයි රක්ෂණය ඉනා කියලා කියන්නේ හෝ රක්ෂණයක් හෝ චොග්ගම් කියලා කියන්නේ ඉතිරි කිරීම ගිනුම් තියෙන්නේ අන්න ඒවා රක්ෂණ හෝ ඉතිරි කිරීම වලට කයිප්හල් සුදෝ ඉද්ගෝ කයිප්හදා කියලා කියන්නේ මොකද්ද ළමයි ඇතුළත් වෙනවා අල්සු ඉත්ත කියන්නේ කරන්න පුළුවන් අල් සුදෝ ඉත්ත කරන්නත් පුළුවන් දෝ අල්ත යන්න අල් සුදෝ ඉද්ගෝ කරන්නත් පුළුවන් අතර එහෙනම් රක්ෂණයකට හෝ ඉතිරි කිරීමකට කයිප්හල් සුදෝ ඉද්ගෝ ඇතුළත් වෙන්න පුළුවන් අතර ඇතුළත් වෙන්නත් පුළුවන් අතර ඔය කයිප්හදා කියලා කියන්නේ ඇතුළත් වෙනවා පොහොමේ කයිප්හදා මොකද්ද රක්ෂණයකට ඇතුළත් වෙනවා පොහොමේ කයිප්හදා ඒ වගේම සමානයි රක්ෂණයකට ඇතුළත් වෙනකොට තව අපි එකක් කියන මොකද්ද පොහොමේ තල්දා කියලාත් කියනවා හොඳයි පොහොමේ තල්දා කියලාත් කියන රක්ෂණයකට ඇතුළත් වෙන
එහෙනම් රක්ෂණයකට කයිපල්ස් දෝයිද්ගෝ ඇතුළත් වෙන්නත් පුළුවන් අතර කොංගු ආගම් කියලා කියන්නේ මොනවද ළමයි? කොංගු ආගම් කියලා කියන්නේ බිල්පත්. කොංගු ආගම් කියලා කියන්නේ බිල්පත් වලට ගෙදර ලයිට් බිල, වතුර බිල, එක එක බිල්පත් තියෙන ටෙලිෆෝන් බිල්. ඔන්න ඔයාලට තමයි බිල්පත් කියලා කියන්නේ. ඔන්න ඔයාලට තමයි බිල්පත් කියලා කියන්නේ. කොංගු ආගම. චොන්ගි යෝගම් විදුලි බිල්පත. සුදෝ යෝගම් ජල ගාස්තුව. සංසුදෝ යෝගම් එහෙම නැත්නම් මුරි යොන් පුදම් පුදංගම්. ඔවා තමයි ඔකට අයත් වෙන්නේ කොංගු ආගම් බිල්පත්. හරිද? චොන්ගිසේ ඔය වගේ තියෙනවා ඉතින්. ලයිට් බිල වතුර බිල ඕවට තමයි කියන්නේ කොංගු ආගම් කියලා කියන්නේ බිල්පත්. බිල්පත් නම්බු හල්සුදෝ ඉස්සම් නිදා. නම්බු හදා කියලා කියන්නේ මොකද්ද? ගෙවනවා. බිල්පත් බදු අරේමේ ගෙවනවට අපි නම්බු හදා කියලා කියනවා. එල්සු ඉත්තා කරන්න පුළුවන්. එහෙනම් කොංගු ආගමල් නම්බු හල්සුදෝ ඉස්සම් නිදා බිල්පත් ගෙවන්නත් පුළුවන්. එහෙනම් තැපැල් කන්තෝරුවෙන් බැංකුව හා සමාන වැඩ කරගන්න පුළුවන්. මොනවා කරගන්න පුළුවන්? ගිණුමක් ඕපන් කරන්න පුළුවන්. රක්ෂණයකට හෝ ඉතිරි කිරීමකට ඇතුළත් වෙන්න පුළුවන්. ඒ වගේම කොංගු ආගම බිල්පත්, ජල බිල්පත්, වතුර බිල්පත්, ලයිට් බිල් ඒවා නම්බු හදා කියලා කියන්නේ ගෙවනවා, බිල්පත් ගෙවනවා. නම්බු හලස දෝ ඉස්සම නිතා ගෙවන්නත් පුළුවන්. ඔය නම්බු හදාට සමාන පදයක් දාගන්න ඔය බිල්පත් වගේ ගෙවනවා හොඳේ. නබිප් හදා කියලාත් කියනවා. නබිප් හදා. නබිප් හදා නැත්නම් නම්බු හදා. නම්බු හදා රක්ෂණ ගාස්තු බිල්පත් ඕවා ගෙවනවට කියන්නේ. නබිප් හදා නම්බු හදා. නම්බු හදා. නම්බු හදා ගෙවනවා. ගෙවනවා. රක්ෂණ බිල්පත් ගෙවනවා. එහෙම නැත්නම් මුදල් ගෙවනවට අපි කියන්න පුළුවන් මේමනේ මුදල් ගෙවනවා නම් තෝනල් නෙදා කියන්න පුළුවන් නේ. තෝනල් නෙදා මුදල් ගෙවනවා. එහෙම නැත්නම් ගෙසන් හදා කියන්න පුළුවන්. ගෙසන් හදා ගණනය කරනවටත් කියනවා. එහෙම නැත්නම් ගෙවනවටත් කියනවා ගෙසන් හදා. එහෙම නැත්නම් තව මොනවයි කියන්න පුළුවන්. කියොල්චි හදා. කියොල්චි හදා ගෙවනවා. හද කියොල්චි කාඩ් එකෙන් ගෙවනවද? කියොල්චි හදා ගෙවනවා. එහෙම නැත්නම් චිබුල් හදා. චිබුල් හදා ගෙවනවා. චිබුල් හදා ගෙවනවා. හරි ගෙවනවා. ඔය මුදල් ගෙවනවා. නබිප්පදා නම්බු හදා කියන්නේ බිල්පත් රක්ෂණ ගාස්තු එහෙම නැත්නම් බදු ඔය වගේ දේවල් ගෙවනවා. ඊට පස්සේ පුග්ගවා හදා කියලා කියන්නේ ගෙවනවා කියන අර්ථය ගන්න පුළුවන්. පුග්ගවා හදා. පුග්ගවා හදා සාමාන්‍යයෙන් අපි දාන්නේ ඔය ගෙවනවනේ අය කරගන්නවා කියන්නේ. අය කරගන්නවා පුග්ගවා හදා. දඩ අය කරගන්නවා. අහලා තියෙන්නේ පුග්ගවා හදා. අය කර ගැනීම. පොල්ගම් ඒ කියන්නේ දඩ හොඳේ. පොල්ගම් දඩ අය කරගන්නවා. එහෙම නැත්නම් බදු සේගම් බදු සේගම් බදු අය කරගන්නවා කියලා කියන්නේ මේවට පුග්ගවා හදා කියලා කියන්නේ. පුග්ගවා හදා කියලා කියන්නේ. දාගෙන තියාගන්න නෝට් එක වැදගත් වෙයි. රයිට් චම්පු කොටස ඉවරයි ළමයි. චම්පු කොටස ඉවරයි. ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ප්‍රශ්නයක් ඒ අනිවාර්යෙන් මේකේ. ප්‍රශ්න තියෙනවද? නෑ නේද? පැහැදිලිද? ප්‍රශ්න තියෙනවද ළමයි? හරි.